අනුත්තර පුරුෂ ධම්ම සාරති. අනුත්තරයි කියන්නේ ශ්‍රේෂ්ඨයි. පුරුෂ ධම්ම පුරුෂයන් දමනය කරනවා සත්වයන්. සාරති කියන්නේ රියදුරා. සත්වයන් දමනය කරන රියදුරා. රතාචාර්යවරයා. හරකුන් අදාළ මාවතේ ගෙනියන්නේ රියදුරා. රතාචාර්යවරයා. අශ්වයා අදාළ මාවතට ගෙනියන්නේ අශ්වයා බලා ගන්න රතාචාර්යවරයා. ඒ වගේ මේ පිනැති මිනිසුන් දමනය කොට නිවනට පමුණුවන රතාචාර්යවරයා. සිල්වත් නැති අය සිල්වත් කෙරෙව්වා බුදුරජාණන් වහන්සේ. මිනිමරුව පවා ගණිකාවන් පවා සිල්වත් කෙරෙව්වා. නොදැමුණු අය දමනය කළා. සමාහිත සිත් නැති අය සමාධියට පත් කළා. ඊතර වෙන්න බැරුව සසරේ කරක් ගහන මිනිස්සුන් සසරෙන් ඊතර කළා. මේ ලෝව දමනය කරපු බුදුරජාණන් වහන්සේට කියනවා අනුත්තර පුරුෂ ධම්මසාරති. බ්‍රහ්මයෝ දමනය කළා, දෙවියෝ දමනය කළා, මිනිසුන් දමනය කළා, පරිබ්බාජකයන් දමනය කළා, නිවනට පැමිණෙව්වා. සීලය කියන එක අපි උපතින් දැනගෙන ආපු එකක් නෙවෙයි. හොඳ නරක කියන එක අපි උපතින් දැනගෙන ආපු අය නෙවෙයි. ඒකට අපිත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් අහලා තමයි එක සිල්පදයක් හරි රැක ගන්න. එක හොඳ වැඩක් හරි අපි කරන්නේ. පින්පව් විශ්වාස කරන්නේ බුදු කෙනෙක්ගෙන් අහලා. අපේ ජීවිතේ කොච්චර හිතුවක්කාරකම් අඩු වෙනවද බණ අහපු නිසා. අදටත් අපි දමනය වෙනවා බුදුරජාණන් වහන්සේට. අනුත්තර පුරුෂ ධම්ම සාරති.